2004 වර්ෂයේ A-level physics paper එකේ 9 වෙනි ගැටලුව. සුමට තිරස් මේසයක් මත ඇති වස්තුවක් මත 10 නිව්ටන් තිරස් බලයක් මිලිතත්පර 10ක කාලාන්තරයක් තුල යොදනු ලැබේ. SI ඒකක වලින් වස්තුවේහි ගම්‍යතා වෙනස් වීම වනුයේ. අපි දන්නවා බලය කියන්නේ මොකද්ද? ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. බලය සමාන වෙන්නේ ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙනම් අපිට බලය ලියා ගන්න පුළුවන් ගම්‍යතා වෙනස බෙදීම කාලය කියලා. බෙදීම කාලය. දැන් අපෙන් අහන්නේ මොකද්ද? ගම්‍යතා වෙනස් වීම. නම් මෙන්න මේ පදය තමයි අපිට හොයන්න තියෙන්නේ. එහෙනම් අපිට ගම්‍යතා වෙනස් වීම ගන්න පුළුවන් බලය ගුණ කිරීම කාලය කියලා. මම මේක ලියා ගන්නවා. ඔයාලා පේපරේදී මේ වගේ මොකද ලියන්න ඕනේ නැහැ. ඔයාලට එකපාරට මතක් වෙන්න ඕන ගම්‍යතා වෙනස කියන්නේ බලය ගුණ කිරීම කාලය කියලා. මම මේ ඔයාලට පැහැදිලි වෙන්න ඕන හින්දා පියවරෙන් පියවර ලියන්නේ. එහෙනම් දැන් අපි බලමු ගම්‍යතා වෙනස් වීම කීයද කියලා. බලය දීලා තියෙනවා 10යි නිව්ටන් කියලා. ඊළඟ කාලය. කාලය දීලා තියෙන්නේ මිලිතත්පර 10යි කියලා. අපිට කියනවා SI ඒකක වලින් තමයි ගම්‍යතා වෙනස් වීම මොකද්ද කියලා අහන්නේ. එහෙනම් SI ඒකක කරන්න තත්පර කරන්න ඕන. මිලිතත්පර 10 තත්පර කරන්න 10 ඍණ 3ෙන් ගුණ කරන්න ඕන. ඔන්න දැන් ඔක්කොම තියෙන්නේ SI ඒකක වලින්. එහෙනම් දැන් අපි බලමු ගම්‍යතා වෙනස කීයද කියලා. 10 ගුණ කිරීම 10 ගුණ කිරීම 10 ඍණ 3යි. 10 එකක් තියෙන 10 එකක් තියෙන. එහෙනම් 10 ඍණ දෙකක් හැවෙනවා. එහෙනම් 10 ඍණ 1යි ඉතුරු වෙන්නේ. 10 ඍණ 1 කියන්නේ 0.1යි. අන්න එහෙනම් ගම්‍යතා වෙනස අපිට ලැබෙනවා 0.1යි. ඒ අනුව අපිට 9 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර විදිහට තෝරගන්න පුළුවන් අංක 2.